Habibi, come to Sri Lanka. ¿Cómo se huele la humedad allá, Paula respira hondo. Habibi, come to Sri Lanka. Yeah, you are most welcome our country. You can enjoy everything. Everything. Yeah. Will do. Yeah. මගේ රත්තරන් යාළුවනේ. ඉතින් ගිනි කඳු නැති, නායම් නැති. නායම් ඉඳලා හිටලා චුට්ටක් තියෙන කරන් ගන්න එපා. ඒ පිම්පීමට අපි ආවා. ෆෝන් එකක් ගන්න ඕනේ. පුළුවන් ෆෝන් එකකින් ගන්න. ගම් අපි Wi-Fi කනෙක්ට් කරලා මට ගන්න බෑ. මම ෆෝන් එකකින් කනෙක්ට් වෙන්නේ නේද? මෙහෙට කනෙක්ට් වෙන්නේ නැන්ද? මාස 6ක් වින්ටර් නැති, මාස 6ක් සමර් එක නැති. ඒ රත්තරන් බිමට අපි මේ ප්‍රවිෂ්ඨ වෙනවා. මම දැක්ක වගේ අපිට ඇන්ටි මොකද්ද කියන්න තියෙන්නේ? අනේ හරි ආසයි හරි සතුටුයි නේ අපේ රටට හෙට බහිනකොට අවුරුදු තුනකින් ඇවිල්ලා බහිනකොට අයිබෝවන්. ඇන්ටිට මොකද කියන්න තියෙන්නේ? ලංකාවට ආපු එක ගැන. ආවට ආවා දැන් හරි සතුටුයි ඔව්. මම යන්නේ කට්නේ පින්කම මගේ කට්නේ පින්කම ඔව්. දෙවියනේ කියලා සමන් දෙවියන්ගේ පිහිටේ සතුටින් ඒ කාර්යය සියලු සිද්ධ වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විදිහටම සිද්ධ වෙනවා. මාත් මේ කටින තින්කමට පොඩියට හරි 10ක වෙනවා. වචනකින් හරි. මේ මගේ බෑග් එක බරක් අරගෙන එනවා. මම මේ ගාඩි වගේ කරගෙන යනවා. ඒ පුතාට දීලා තියෙනවා. ඒකත් පිනක්නේ. ඒක අරගෙන පින් තමයි ඉතිර වෙන්නේ. වෙන මොකද ඉතිර වෙන්නේ. අනේ බොම් පින් ඇන්දේට. කාලහක දාන්න ඇටයක් වුණත් පැලවෙන. ඒ රත්තරන් මගේ පුණ්‍ය භූමියට ආවා. ඉතින් වෙන මිනිස්සු වගේ උද්දච්චකම අඩු හිනාව පෙරුණු ලෝකේ හොඳම ආගන්තුක සත්කාර දන්න රාවණ අපච්චිගේ දේශය බුදුන් උපන් දේශයට ආවා. ඉතින් මේ රට හැරෙන්න මේ ලෝකේ ජීවත් වෙන සුදුසු කිසිම රටක් නැහැ. හැමෝටම ජය වේවා. ආර්ථිකයෙන් අපි දුප්පත් වුණාට අපි මනුස්සකම ගොඩක් පොහොසත්. දර්ශනයක් දෙනේ කරන්න. ඒ දර්ශනය ජීවමානයි. තෙරුවන් සරණයි.